guys come here. අපි polish කරමු. මේකට ඕන වෙන්නේ හරිද වත්තපිටියේ ගෙදර දොරේ වැඩටවත් අඳින්න බැරි තරමටම පාවිච්චි කරපු මේ වගේ ජොක්කු දෙන්නයි. ඕකේ? ඊට පස්සේ ජොක්කු නැත්තම් ඔයා අඳින්න නැති බැනියමක් ගන්න. හැබැයි මොකක් හරි cotton material කෑලි දෙකක් ඕනේ. ඕකේ? brand name එක මොකක් වුණත් මෙන්න මේ විදිහේ shoe polish කරන හරිද මේ උඩ පොඩි sponge කෑල්ලක් තියෙන bottle එක ඇතුලේ liquid තියෙන මේ වගේ ඒවා ඔයාට polish කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. number 2 මෙන්න මේ punch එක තියෙන එක. මේක oily ගතියක් තියෙන මේක shoe එක polish කරන්න තියෙන්නේ market එකේ හරිද මෙන්න මේක හරිද මේ oily punch එකක් තියෙන මෙන්න මේ වර්ගයේ shoe polisher අවශ්‍ය වෙන්නේ නැහැ. number 3 එක brand name වලින් මෙන්න මේ වගේ තියෙන right එක brand name වලින් මෙන්න මේ වගේ තියෙන polish tin නෝනේ මේක තියෙන්නේ black එක shoe polish shoe liquid black එක හරිද මේ තියෙන brand name අවශ්‍ය නැහැ මේ වගේ market එකේ ඇසපිනවන්න මේ වගේ තියෙන මේ වගේ liquid bottle අවශ්‍ය වෙන්නේ එන්න අපි shoe polish කරමු කොහොමද කාලයක් තියාගන්න පුළුවන් විදියට සපත්තු දුකේ රැකෙන විදියට හරිද polish කරන්නේ විනාඩි 2-3යි මේ තියෙන්නේ මගේ කාලයක් ඇඳි නැති හොඳටම dust වැහිච්ච dust වැදිලා තියෙන දූවිල්ල මකුළු දලුත් වැදිලා තියෙන සපත් දෙක හරිද මේක අපි කණ්ණාඩිය වගේ polish කරමු විනාඩි 2-3යි ඒකට ඕන වෙන්නේ මං ඉස්සෙල්ලා කියපු ජොක්කු දෙන්නයි මෙන්න මේ polish එක black එක හරිද මෙන්න මේ polish එක normal brush එකයි මේ polish එකයි okay දැන් guys හරිද මෙන්න මේ බිබිකා ඔක්කොටම යන්න කිව්වා එක ජොකයක් ගන්නවා හරිද අරගෙන ඉස්සෙල්ලාම අපි කරන්නේ සපත් දෙකේ හොඳට dust එක පිහලා හරිද මේ විදිහට dust එක පිහලා හරි dust එක පිහලා ඒ ගමන් පොඩ්ඩක් ඇතුලේ මේ අඩිය දූවිලි වහලා තියෙනවා නම් ඒකත් තියලා මේ ජොකා පැත්තකට දානවා right ඊළඟට polish tin එක open කරා අපි දන්නවා ගෙදර අම්මා හරි ඔයාගේ wife හරි කොල්ල පොල් ටිකක් ගාලා දීපන් අනේ මෙයා පොල් ටිකක් ගාලා දෙන්න කියලා කිව්වොත් පට්ට එපා වෙන වැඩේ නේද ඒක විනාඩියයි 2යි පොල් ගන්න යන්නේ හැබැයි උනාට අපේ අප්‍රසන්නම වැඩක් හැබැයි වැඩේ ඉවර වෙලා මොකක් හරි wife ම පොල් ගාගෙන හරි අම්මම පොල් ගාගෙන හරි අපි ගාලා දීලා හරි එයාලා හොඳ කරි එකක් හදලා දුන්නා ඒක පට්ට ෆ්ලේවර් එකක් තියෙනවා හරිද ඒකේ quality ෆ්ලේවර් එකක් තියෙනවා හරිද අන්න ඒ වගේ තමයි මේක polish කිරිල්ල නම් අප්‍රසන්නම වැඩේ ඒ වුණාට හොඳ ලුක් එකක් තියෙනවා පිළිවෙලට පිරිසිදුවට යන ගමන යන්න පුළුවන්. අපි polish කරමු. දැන් කරන්න ඕනේ මේ brush එකට මෙහෙම tin එකේ polish ටිකක් ගත්තා. මහ ගොඩක් එපා තලි තලි උලන්න යන්නත් එපා. ඕකේ. මේක හරිද? polish මෙහෙම සපත්තු ඇතුළට අත දාගත්තා. ඕකේ. brush එකේ පොඩ්ඩක් polish ගාගත්තා. මෙහෙම තැන් වල right මේ බලන්න මෙහෙම ගානවා. ගාලා ඒ brush එකෙම හොඳට තුනී වෙන්න මේක ස්ප්‍රෙඩ් කරනවා. හරිද? විශේෂයෙන් මේ dust තියෙන තැන් වල මඩ එකතු වෙලා තියෙන තැන් වගේ නම් පොඩ්ඩක් තෙතරෙදි කැල්ලකින් කල් තියා පිහ ගන්න. හරිද? මෙන්න මේ විදිහට ගානවා. හරිද? ඔන්න දැන් polish ගෑවා. ඕකේ polish ගාලා තියෙනවා. ඔයා තව එකක් මතක තියාගන්න. ඔයා හැම ඉරිදා දවසකම ඔයාගේ සියලුම ඔෆිස් සපත්තු කැෂුවල් සපත්තු ඔක්කොම ලා අවුව තියෙන තැනක හොඳට හුළඟේ පොඩක් වේලෙන්න දාන්න අමතක කරන්නත් එපා. ඕකේ. මේ විදිහට ගාගත්තට පස්සේ පොඩි වෙලාවක් අපි තියනවා පැත්තකින්. එතකල් අපිට අනික් ෂූ එක පාවිච්චි මේ polish කරන්න ගන්න පුළුවන්. guys අනිත් ෂූ එකටත් පොඩ්ඩක් මේ වගේ polish පොඩ්ඩක් brush එකට ගත්තා. right මේක ඇතුළට අත දාලා හරි පොඩ්ඩක් කොහොම තැන් වල අර විදිහටම polish ගන්නවා. ගාලා එකත් හොඳට මෙහෙම ස්ප්‍රෙඩ් කරනවා. හරිද? මේ විදිහට මේක ඇත්තටම අප්‍රසන්න අමාරු වැඩක් වගේ පෙවුනට
පොඩි ක්වොලිටියක් තියෙනවා. ඉතින් සපත්තුවේ කල් පැවැත්ම තියෙනවා. හැමදාම සපත්තු ගන්න ඕනේ නැහැ. දැන් අර මම විසි කරපු දේවල් වලින් ෂූ පොලිෂ් කරොත් මේ හැම සපත්තුවකම මේ උඩ තියෙන සියුම් පොත්ත වගේ එක ගැලවිලා යනවා. කියන්නේ ෂයින් වෙන ඒරියා එක ගැලවිලා යනවා සතියෙන් දෙකේ. හරිද? ඊට පස්සේ ඒවා දාන්නම බැරි තත්ත්වයටපත් වෙනවා. හැබැයි මේ මම මේ පෙන්නපු බ්‍රෑන්ඩ් එකේ පොලිෂ් එක තමයි අපි පොඩි කාලේ ඉඳන් දන්න සහ කිසිම ගැටලුවක් සපත්තු වලට ඇති වෙන්නේ නැති පොලිෂ් එක. හරිද? මේ වගේ එක වැක්ස් එක. ඕකේ. මේක දැම්මා. දැන් සපත්තු දෙක මේ වගේ පැත්තකින් තිබ්බා. ඕකේ. තියලා ඉස්සෙල්ලාම ගාපු ෂූ එක අරගෙන හරිද? පොඩ්ඩක් අත දාලා පොඩ්ඩක් මෙහෙම දැන් පොලිෂ් කරන්න ගන්නවා. මේ විදිහට පොලිෂ් කරන්න එක සපත්තුවකට විනාඩි 1මාරක් හරි දෙකක් හරි ඇති. හරිද? සම්පූර්ණ ඒරියා එකම කවර් වෙන විදිහට රයිට් බ්‍රෂ් එක මෙහෙම අල්ලා ගන්න. හරි. බ්‍රෂ් එක මෙහෙම අල්ලන අයත් ඉන්නවා. එහෙම පොඩ්ඩක් හුරු විදිහට අල්ලන්න. ඕකේ. එහෙමත් ඕකේ. නමුත් මෙහෙම අල්ලනකොට ටිකක් අත බුරුල පහසුවෙන් කරන්න පුළුවන්. ඕකේ. මෙහෙම ඔන්න පොලිෂ් කරා. ඒ විදිහට අනෙක් ෂූ එකත් පොලිෂ් කරමු. සාමාන්‍ය විනාඩි 1මාරක් වගේ ටයිම් එකක් ඇති. හරිද? පොඩ්ඩක් අත තද කරලා හරි පොලිෂ් කරනවා. රයිට්. දැන් පොලිෂ් කරලා ඉවරයි. දැන් තියෙන්නේ ජොකා නම්බර් 2 පාවිච්චි කරන විදිය. ජොකා නම්බර් 2 ගත්තා. හරිද? දැන් පොලිෂ් කරපු ෂූ එක මේ වගේ පොඩ්ඩක් හොඳට මේ බලන්න. හොඳට මේ විදිහට පිහිනවා. මෙහෙම පිස්සහම හරිද? මේ බලන්න. මෙහෙම පිස්සහම අර තලි ගෑවිච්ච පොලිෂ් තියනවනේ ඒ දේවල් කැපිලා ගොඩාක් ෂයින් වෙනවා. මේ බලන්න. හොඳට ෂයින් වෙනවා සපත්තු. හරිද? මේ බලන්න මේකෙත් ගෑවිලා තියෙන්නේ කළු පාටට. එක මේක ගොඩක් ෂයින් මේක පොඩි මැට් ලුක් එකක් තාම තියෙන්නේ. හරිද? හැබැයි මැට් ලුක් අදින්න ආස නම් ඔයා මර ගාලා මේ ජොකා 2 එකෙන් පිහින්න අවශ්‍ය නැහැ. හරිද? මැට් ලුක් එක ඒ විදිහට දාන්න පුළුවන්. හොඳ ෂයිනි ලුක් එකක් ඕන නම් විතරක් ජොකා නම්බර් 2 එකෙන් ඔයා මේ විදිහට පිහින්න ඕන. මේකත් අපි පිස්සා. මෙන්න පිස්සා. හරි මෙන්න ෂූ දෙක පිහලා ඉවරයි, පොලිෂ් කරලා ඉවරයි. මේකේ තියෙන විශේෂ දේ තමයි ඔයාට සතියටම මේ එක දවසක් පොලිෂ් කරාම ඇති සතියක් පාවිච්චි කරන්න. හරිද? ඊට පස්සේ හවස ඔෆ් වෙලා ඇවිල්ලා ඔයා පහුවදා උදේ දානකොට හරි හවසම හරි ගවන්න මොකක් හරි ඩස්ට් වැදිච්චා මඩ පාරවල් වගේ තියෙනවා නම් පිහලා අයින් කරලා දාන්න. පස්සේ ඊළඟ සතිය ඔයාට පොලිෂ් කරන්නයි තියෙන්නේ. හරිද? ඒ වගේම තමයි සපත්තු දෙකේ කල් පැවැත්ම. සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් සපත්තු දෙකක් මේ විදිහට මේ වැක්ස් එක පාවිච්චි කරොත්. හැබැයි වැක්ස් එකෙත් අර මම තියෙන බ්‍රෑන්ඩ් එක විතරක් පාවිච්චි කරන්න හේතුව තව නොයෙක් බ්‍රෑන්ඩ් තියෙනවා. ඒවායේ කල් පැවැත්ම සහ ඒ පොලිෂ් ටින් එක අරගෙන දවස් 3-4ක් යනකොට ඒවා ගල් වෙලා යනවා. හරිද? නමුත් මේ වර්ගේ තමයි අපි දන්න කාලේ ඉඳන්ම පාවිච්චි කරන්න පුළුවන් හොඳ මේක. ඒ නිසා සපත්තු දෙක කල් තියා ගන්න ඕන නම් ලික්විඩ්, ස්පොන්ජ් වගේ දේවල් පාවිච්චි නොකර වැක්ස් එක පාවිච්චි කරන්න. වැක්ස් එකෙත් අර කියපු බ්‍රෑන්ඩ් එක පාවිච්චි කරන්න. වගේම අමතක නොකර දැන් කාලේ සපත්තු ගැනීමත් ලේසි නැති නිසා සපත්තු දෙකත් පරිස්සම් කරගන්න.